අපිට දැන් මම කියන්නේ සිතුවිල්ල. පිච්චමල කියන්නේ සිතුවිල්ල. පොස් ගහක් කියන්නේ දැන් අර දැනෙන එක තියෙනවා වගේ දැනෙන එකක් තියෙනවා. ඔය තියෙනවා වගේ දැනෙන එක තමයි මම කියලා ආයෙ සිතුවිල්ලෙන් ගැට ගන්න. දැන් අන්නාසි කරකොට අපිට දැන් අපිට රසන්නේ දැනෙන්නේ. දැන් මේ රසට අපි ගැට ගහලා වෙන රසකට අපි කියන්නේ නැහැනේ අන්නාසි කියලා. එහෙනම් අපි කියනවා දොඩම් කියලා. ඒතකොට මේ රසට කියනවා අන්නාසි කියලා. ඒතකොට රසට ගැට ගහලා තියෙනවා සිතුවිල්ල. ඒක අර මොන්ඩිසෝරි යන කාලේ දැන් තොටිලින දරුවා දන්නේ නැහැනේ අන්නාසි දොඩම්. එයා ප්‍රභාස්වරයි. එයාට කෙලිස් පනවන්නේ නැහැ. ඉරිසියාව, වෛරේ, ක්‍රෝධේ, තණ්හාව යාගව නැහැ. ඇයි එතන එයත් නැහැ. ඒ කියන්නේ එතන ආත්මයක් පනවන්නත් බෑ. ආත්මය කියන්නේ මොකද්ද? ආත්ම ගින්න. ගින්න කියන්නේ සිතුවිලි වලින් හැදුණු බලයක් තියෙනවා. ඒ සිතුවිලි තමයි අපි මේ ඉන්නවා කියලා අපි ජීවත් වෙනවා කියන්නේ. සිතුවිලි වල. මම ඉපදෙනවා. දැන් තොටිලින දරුවා දන්නේ නැහැනේ ගෑනුද පිරිමිද ඉපදෙනවද මැරෙනවද දන්නේ නැහැ. නමුත් අර සිතුවිලි වලින් ඊට පස්සේ අපි මේ පිච්ච බල මේ රෝස රතු පාට කහ පාට මින් පාට හතරස් රවුම් ඊට පස්සේ සිතුවිලි වලින් යට ගන්නවා මේ හැම එකම එහෙම ඉරහඳ ගහකොළ මම ඔක්කොම එහෙමයි ඉපදීම මරණය ඔක්කොම සිතුවිලි වලින් යට ගන්නවා ඊට පස්සේ සිතුවිලි වලින් තමයි දැන් මේ කතාව යන්නේ සිතුවිලි තියනවා වෙලා ඒ තියනවා වෙලා එන එක තමයි අර පෙන්නන්නේ කම්පන වේගයක් හැම කම්පනයකටම බලයක් තියෙනවා කියන්නේ කම්පන වේගයට ඒ බලේ ඒක දන්නවනේ කියන එක. දන්නවනේ කියන්නේ. ඔය රවි බර කියන්නේ නැද්ද? සෙරු හොඳිටම බර කියන්නේ. ඒතකොට දන්නවා ආලෝකයට බලයක් එන හැටි නේ. ඒක තමයි කරන්ට් එක වගේ අපිට දැනෙන එක නේ. තියෙනවා දැන්. ඒක අර බලයක් හැදෙන හැටි දකින්න එක. තමයි මේකේ ගැඹුරුම තැන. මජ්ජි සූත්‍රය තමයි පෙන්නන්නේ. අන්ත දෙකක් තිබ්බොත් බලයක් තියෙනවා. අන්ත දෙකක් නැතු බලයක් නැහැ. හොඳට බලන්න. හැමතිස්සෙම ගැටීමක් තියෙනවා. ඒකයි ඒක සමාදාවක්. ඒක කවුරු කරනව නෙමෙයි. ඒකයි කියන්නේ මේ චිත්ත නියාමය කියන්නේ. ඒක ඊතු නියම් බීජ නියම් කියලා පෙන්නන්නේ කවුරු කරන කන් නෙමෙයි. ඒකයි සීලා සූත්‍රය පෙන්නන්නේ මේක කවුරුත් හදනව නෙමෙයි සිතුවිල්ල කියන්නේ. නහිදං අත්තගතම් බිම්මන් නහිදං පර හේතුම් පටිච්චසමුප්පාද හේතුබංගාන යුජ්ජති. ඒතර හේතුඵල ධාම කියන්නේ හැමතිස්සම හේතු නිසා සකස් වෙනවා හේතු නැතුව නැති වෙනවා. ඒතර අපි මේක දකින්න ඕනේ මේ කම්පන වේගෙදිලා ඇවිල්ලා මෙහෙමයි වෙන්නේ කියලා. දකින්නවා කියන්නේ මේ දැන් මේ බලේ එන හැටි දකින්නවා හේතුව දකින්නවා. දැන් ලී කැලි දෙකක් අතුල්නකොට රත් වෙනවනේ. ඒතර ආත්මය නෙමෙයිනේ. ඒ ගැටෙන වේගයක් නිසා රත් වෙන්නේ. ඒතකොට හේතුව මේ ගැටෙන වේගයක්. ඒතකොට රත් වෙන රස්නයක් තියෙනවා. හැබැයි ලී කැලි දෙකටම ආйти නැහැ. නමුත් රස්නයක් කියන එකක් උපදිනවා. ඒක හට ගන්නවා කියන්නේ. ඒකට මේ ආත්ම ගින්න හට ගන්නවා. දැන් ඔක ගින්නන්නේ ලී කැලි දෙකක් අතර අතරා ගින්නන්නේ. ඒ වගේ මේ කම්පන වේගයට ආලෝකයේ තියෙනවාගේ දැනෙන එක පවර එක. ඒක තමයි අපිට මේ ගලප ගන්න බැරුව. අර ශබ්දේ වෙන වේගයට මේ කම්පන වේගයට ශබ්දේ තියෙනවා වගේ. ඊට පස්සේ ආලෝකයේ ශබ්ද එකට එකතු වෙන සිතුවිලි තියෙනවා වගේ. ඒක තමයි. ඔතන තමයි ලියා ගන්න. ඒ කියන්නේ අර මූලතන. ඒ කියන්නේ ස්කන්ධානම් පාතිභාවෝ කියපු තැන. ස්කන්ධය කියන්නේ කම්පන වේගයේ නිරූපණය කියලා එකක් වෙන්නේ. ඒකක් දන්නවනේ. කම්පන වේගය කියන්නේ ස්කන්ධය කියන්නේ රූපණ වේගයට අපට දැනෙන එක වේදනා සංඥා එතකොට ආලෝකය. ඒක නවත ඒක අර අහසේ ඉදක දින ඉදිරියට වගේ ඊට පස්සේ ඒක තියෙනවා වගේ දැනෙනවා. අන්න විඤ්ඤාණ. ආලෝකය තියෙනවා නේද? සංඥාවම විඤ්ඤාණ. සංඥාව කිව්වොත් ආලෝක සංඥා. ඔය විඤ්ඤාණයක සංකාරය එනවා. ඒ දිගට වෙන්න ඕනි. සකස් වෙන්න ඕනි. ඒකට විදිහට වේගය එකතු වෙනවා. අර ගිනි බෝලයක් කරකවන වලල්ලක් බැවෙනවා. මේක මැජික් එකක් නේ. බලන්න. මැජික් එකක් නේ. දැන් ඔය ලීකල් දෙක අතර රත් වෙනවා. මේකත් මැජික් එක. ඔක නුවණින් දකින්න දෙන්නේ. ඕක මේ මැටීරියල් වලින් හොයන්න බෑ. දැන් අපිට ඔක නුවණින් දකින්න. රත් වෙන්නේ මෙහෙමයි කියලා නුවණින් දකින්න. අපිට තේරෙනවා දැන් මෙහෙම කරපු ඉඳන් මෙහෙම වෙන්නේ කියලා. අන්න හේතුව වෙන ඵල එනවා. හැමතිස්සෙම ඒක දැනනවා අපිට දැන්. ඒතර අපිට හොයාගන්න ඕනේ ආත්මය කොහොමද ආත්මය දෙන්නේ කියලා. ආත්මීය ආරෝපණය හැදෙන හැටි දැන් කොහොමද දැන් ඉන්නවගේ දැනෙන්නේ කොහොමද මට දැන් ඉන්නවගේ දැනන කොහෙද ඉන්නේ? සෙවදින් අපේ හොදා සමන්ද කොහෙද ඉන්නේ? ඒ කියන්නේ දැන් බැලුවත් දැන් ආත්මෙ කොහෙද තියෙන්නේ? මේ දන්නවද ඒවත් බරහල් පිස් දන්නවද? නෝ ආත්මෙ කියන අවසන් මේ මට පේනවා. හරි. හොඳට පේනවනේ.
එහෙනම් මටනේ පේන්නේ කියනවනේ. මටද පේන්නේ මේක කැමරාවක් දැහ කියලා. දැහ කැමරාව. මට පේන්නේ කියලා හිතන එකකුත් වෙන්නේ. අන්න සිතුවිල්ලක් එන්නේ. අර කැමරාව කියලා අපිට එන්නේ අපිට එන්නේ මට එකේ. අර ඇසට පේනවා විනා මට පේනවා නෙමෙයි. සද්දයක් යනවා ෆෑන් එක. ඒතර සානේ සද්ද කරන්නේ මටයි ඇහෙන්නේ. ඒක කොහෙන්ද? අර කනට ඇහෙනවා විනා මට ඇහෙනවා නෙමෙයි. ඒක කම්බීර නම් ඇහෙන්නේ නැහැ. එහෙනම් මං කොහෙද? අන්ධ නම් පේන්නේ නැහැ. එහෙනම් එතකොට තේරෙන්නේ ඇහැටයි පේන්නේ. කැමරාවක් විතරයි. කියන්නේ කැමරාව. හරිනේ. ඒතර කැමරාව වැඩ කරන්නේ නැත්නම් ඒක නැහැ. ඒතර මේ සිතුවිල්ලක් තව ගැට ගන්නවා නේද? පොත අර පොත ගැහුවා වගේ. නේ? ශබ්ද වර්ණ දෙකක් එකට එකතු වෙනකන් සිතුවිල්ල කියන්නේ. හරිද? විල කියන්නේ මොන්ටිසෝරි වයසේදී අර දරුවට උගන්වන්න හැටිනේ. නේ? මෙතන තමයි රහස තියෙන්නේ. මහා නිදහනේ. නාම රූප පත්‍ය විඥානක් කියපේ.